අද මං හදන්න යන්නේ ජෙලි පුඩින් එකක්. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. බලන්න ඉස්සරහට වීඩියෝ එක. ඉතින් අපිට ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් තමයි මේක. මම මේකට ගත්තා කලර්ස් 3කින් ජෙලි 3ක්. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව කලර්ස් 3 තෝරගන්න. ඉතින් මම මේ කලර්ස් 3 වෙන වෙනම භාජන 3කට හදාගත්තා. මේ තියෙන්නේ මම ගත්තු කලර්ස් 3. ඊට පස්සේ ජෙලි පැකට් එකේ සඳහන් කරලා තියෙන විදිහට වතුර කෝප්ප 2.5ක් දාලා ජෙලි පැකට් 3 හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ජෙලි ටික හයි වෙනකන් ශීතකරණයේ දාලා තියන්න. මේ තියෙන්නේ මගේ කලර්ස් 3 දිය කරගත්තට පස්සේ ඇත්තටම හරිම ලස්සනයි මේ කලර්ස් 3. ඊට පස්සේ ජෙලි ටික හොඳටම හයි වුණාට පස්සේ ශීතකරණයෙන් එළියට ගන්න. ඊට පස්සේ අපි බලමු අපේ මේ ඩෙසර්ට් එකට ඕන අනිත් අමුද්‍රව්‍ය ටික. මම මේකට යෝගට් 2ක් ගත්තා. මිල්ක් මේඩ් එකක් තිබුණ නිසා ගත්ත. මිල්ක් මේඩ් අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට අපි හදාගත්තු ජෙලි ටික චූටි චූටි කොටු වලට කපා ගන්න. මේ තියෙන්නේ අපි කොට්ටු කපාගත්තු ජෙලි ටික. ඊට පස්සේ ඒ ටික වෙනමම අයින් කරගන්න. ඒ වගේම ඕගොල්ලෝ කැමති කලයකින් පොඩි ජෙලි ප්‍රමාණයක් ඉතුරු කරගන්න. මේ විදිහට ඕගොල්ලන්ට කැමති පාට වර්ග 3ක් හරි ඊට වැඩිය හරි දාලා ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඊට පස්සේ බ්ලෙන්ඩර් ජාර් එකට අපි අර ඉතුරු කරගත්ත ජෙලි ප්‍රමාණය එකතු කරගන්න. ඊට පස්සේ මිල්ක් මේඩ් ඇඩ් කරගන්න. මිල්ක් මේඩ් තියෙනවා නම් විතරක් ගන්න. ඊට පස්සේ යෝගට් 2 ඇඩ් කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ වගේ ට්‍රේ එකක බටර් පොඩ්ඩක් ගාගන්න. එතකොට ජෙලි එක ගලව ගන්න ලේසි. ඊට පස්සේ අපි අර කපාගත්තු ජෙලි කෑලි ටික මේ වගේ ලස්සනට අවුරගන්න. මේ තියෙන්නේ ඔක්කොම හොරගත්තට පස්සේ තියෙන ලුක් එක. ඊට පස්සේ අපි අර බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එක මේකට ඇඩ් කරගන්නවා. මගේ මික්ස්චර් එක පින්ක් කලර් වගේ පේන්නේ මම ඉතුරු කරගත්ත රෙඩ් කලර් ජෙලි නිසා. ඊට පස්සේ මේ මිශ්‍රය එක ෆ්‍රිජ් එකේ පහළ කොටසේ සවි වෙනකන් තියාගන්න. මේ තියෙන්නේ ෆයිනල් අවුට්පුට් එක. හරිම රසයි සහ හරිම ලස්සනයි. නිකම්ම ජෙලි කනවා වෙනුවට මේ වගේ එකක් try කරලා බලන්න. හරිම ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට thank you. bye.